සුබ දවසක්. අද ඉතාලියේ වැහිබර කාලගුණයක් තියෙන ඔබට පේනවා ඇති. එතනම අද මේ වීඩියෝ එක කරන්න උනෙත් මේ වැඩ කරන අවස්ථාවේදීම අදට අවුරුදු 7ක් පාස්කු ප්‍රහාරය වෙලා. 2023 වෙනකම්ම අපිත් මේ සටනේ හිටියා. ඊට පස්සේ අපිට තේරුණා මේක දේශපාලන කුමන්ත්‍රණයකින් වෙච්ච දෙයක්. සහරාන් කියන ත්‍රස්තවාදී මුස්ලිම් අන්තවාදීව පාවිච්චි කරලා හිටපු ආණ්ඩුව පන්නව හරින්න. කියන්නේ ඇත්තටම කිව්වනම් දවස් 52කින් පස්සේ මම එදා ඉඳන්ම කියනවා 52ක ආර්ගලයක් කරා රනිල් එලවුවා. ආය දවස් 52කින් රනිල් අගමැතිකම ගන්න උනා මහින්දෝ එලවලා. ඊට පස්සේ ඒ කුමන්ත්‍රණයේ දෙවෙනි කොටස තමයි මේ පාස්කු ප්‍රහාරය. මම අදත් කියනවා එදත් කිව්වා හෙටත් කියනවා. එතකොට මේකෙන් හැමදාම අවසාන 2023 වෙනකන් අපි සටන් කරාම තේරුණා මේක හිඟන්නගේ තුවාලේ කියලා. මොකද මම මේ වචනේ පාවිච්චි කරලා අපි Zoom meeting වල මම සහභාගී වුණා කාඩිනල් උන්වහන්සේත් එක්ක තියෙච්ච. එතනින් පසුව අපි Zoom meeting වලනුත් අයින් කරා. ඊට පස්සේ මේක ඇත්තටම නාටකයක් බවට පත් වෙලා මේකේ විමර්ශන හරියට කෙරෙන්නේ නැති නිසා තමයි එක එක පොත් ලියන්න ගත්තා. ෂේන් මාලක පොතක් ලිව්වා. දැන් උදේ ගම්මන් පොල්ල පොතක් ලියනවා, තවත් පොත් ලියනවා. ඒ පොත් ටික විකුණනවා, විශාල ලාභ ලබනවා. එතකොට උදේ ගම්මන් පිළ අපේ සහෝදරයා, අපේ හිතවත් සහෝදරයා අපිත් එක්ක යුද්ධ කාලයකට වැඩ කරපු තාමත් කීර්තිමත් පුද්ගලයෙක්. ඒක අනිවාර්යයෙන්ම අපි කියනවා ඒ ඔහුගේ පක්ෂේ මොනවා වුණත් ඔහු මොනවා වුණත් රට වෙනුවෙන් වැඩක් කරපු යුද්ධ කාලේ වැඩක් කරපු කෙනෙක්. එතුමාගේ පොතේ එතුමාගේ කණ්ඩායම රැකගන්න සාරාන් තමයි මහා මොලකලු එතනින් ක්‍රෝස් වැඩේ කියලා අතහැරියා. මොකද ලබන අවුරුද්දේ පෙබරවාරි 20 වෙද්දී ගෝඨාභයව ගන්නවා. මොකද දැන් ගියා පෙබරවාරි 20 ලඟ වෙද්දී, ඒ කියන්නේ 2025 පෙබරවාරි 20 ලඟ වෙද්දී පිල්ලයන්ව ගත්තා. ඊළඟට මේ 20 ලඟ වෙද්දී පෙබරවාරි 20 ලඟ වෙද්දී සලේව ගත්තා. මෙච්ච ජෙනරල්. එතකොට මේගොල්ලෝ කරන්නේම මේ පෙබරවාරි මාසේ තුවාලේ පොඩ්ඩක් පාරනවා, මාර්තු මාසේ පොඩ්ඩක් තදින් තුවාලේ පාරනවා, අප්‍රේල් 21 මේක ලොකුවටම පෙන්නලා මයි 21 දී මේ පාස්ටරේ වහ ගන්නවා. මේක තමයි කරන්නේ දිගින් දිගටම. එතකොට ඇත්තටම මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේක මම රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වෙච්ච වෙලාවේ මම ඔහුට කතා කරලා කිව්වා, අපි හම්බෙච්ච හැම අවස්ථාවකම කිව්වා මේක ඉස්සරහට ගමු, මේක ඉස්සරහට. ඔව් ඒ වෙලාවේ අපිට ප්‍රකාශ කරේ, විශේෂයෙන් මාත් එක්ක කතා කරද්දී කිව්වේ මේ වෙලාවේ තියෙන රටේ අර්බුදය අයින් කරලා මේකට අනිවාර්යයෙන් මේක අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. මේක දැන් මේක කාපට්ටකයට හැංගෙනවා කියන කොහොමද තේරලා තියෙනවා කියලා. ඔව් අනිවාර්යයෙන් මේක ගන්නවා එළියට කියලා. හැබැයි මේක කලබලේ ඉවර වෙලා. ඒ කියන්නේ රට බංකොලොත් වෙලා නන්නත්තර වෙලා ඉස්සලා මේ මිනිස්සුන්ට කණ්ඩ දීලා ඊට පස්සේ අපි මේක පටන් ගමු. නතර වෙච්ච තැන ඉඳලා පටන් ගමු කියලා තමයි ඔහු කිව්වේ. හැබැයි ජනතාව මොකද්ද කරේ? ඔව් ඒ ලෝලා දැම්මා මේ මොන ඡන්දෙන්. ඊට පස්සේ ආය කාඩිනල් වහන්සේ ලෑස්ති වෙලා ආය කතෝලික සභාව අනිවාර්යයෙන්ම දේශපාලනය කරනවා. ඒක මේ විදියට කරන්නේ. මොකද 2025 මට මතකයි අපි කතෝලිකයෝ වශයෙන් චතාරික කාලේ ගොක්කිරිදා ඊට පහුවෙන්දා තමයි ඡන්දෙ තිබුණේ. ගොක්කිරිදා මුළු ලංකාවෙම පල්ලිවල දේශනාව ඉවර වෙලා පල්ලි පූජා ඉවරලා යන්න යද්දි මුළු ලංකාවෙම මම වගකීමෙන් කියනවා මුළු ලංකාවෙම පල්ලිවල 76ක සාපේ එකින්ද හොඳට කල්පනා කරලා බලන්න කියලා හැම ලංකාවෙම හැම පල්ලිවලම කිව්වා. කියලා තමයි අනුර කුමාර දිසානායක මැතිතුමාට මේ රට අරන් දුන්නේ. අද කාඩිනල්ට තේරලා තියෙනවා මේ එක්කෙනෙක්වත් මේ වැඩේ කරන්න. හැබැයි කරන්න ගිය මේ වැඩේ සුද්ධ කරන්න ගිය මිනිහව රටේ මිනිස්සුයි ඔක්කොම එක්ක වෙලා එලෙව්වා. ඒතර කාඩිනල් වහන්සේත් මේ වෙලාවේ තේරුම් ගන්න ඕන මේක. මොකද උන්වහන්සේ වාමාංශිකයි. අපි දන්නවා උන්වහන්සේ රනිල් විරෝධී. ඒකත් අපි දන්නවා. ඒකට සාක්ෂි ඕනතර කවුරු හරි නැහැ කිව්වොත් මම ළඟ ඇති වෙන්න සාක්ෂි තියෙනවා උන්වහන්සේ රනිල් විරෝධී කියන එක. මටම වෙච්ච සිද්ධීන් තියෙනවා. ඒක නිසා මේක නැවත වරක් මේ ජනතාවට මේ සහනය ලබා ගන්න ඕන නම් මේක ඇත්ත හොයන්න ඕන නම් හරි පුද්ගලයෙක් මේ රටේ පත් කරන්න.
මොකද ඔය පොත් ලියපු අය සමහර අය මේ පොඩි කඩ කෑල්ලක් දාගෙන මොටර් සයිකලේ ගියවුන් අද සුපර් මාකට් දාගෙන පොත් ලියලා මේක ගැන කතා කර YouTube channel හදාගෙන කෝටි ප්‍රකෝටිපතිය වෙලා තියෙනවා. ලොකු වාහන අරගෙන ඉතින් බයිසිකල් වල ගිය මිනිස්සු. ඒවා අපිට සාක්ෂි එක තියෙනවා. එතකොට මොනවාද මේ අනිත් මිනිස්සු පොත් ටික ලියලා ජනප්‍රිය වුණා. මේ පොත ලියන්නම හේතු වුණේ මේක අසාධාරණයක් තියෙන නිසා. විමර්ශන හරියට කරා නම් එක එකට පොත් ලියන්න ඕනේ නැහැ. එතකොට රටේ අධිකරණ පද්ධතියට හැල්ලු වෙනවා මේ පොත් ලිවීමෙන්. සියලුම දේවල් විනාශ වෙනවා රටේ. ඒකේ මිනිසුන්ගේ තියෙන විශ්වාසය බිඳුවටම වැටෙනවා. ඒ නිසා ජනතාවටත් කියනවා බුද්ධිමත්ව හැසිරෙන්න මේකට අනිවාර්යෙන් මේ ප්‍රශ්නේදී අනිවාර්යෙන් කාට හරි වුමනාවක් තියෙනවා නම් මේක ඇත්ත දැනගන්න ඊළඟ මැතිවරණයේදී මේකට හරි පුද්ගලයෙක් පත් කරන්න. හැබැයි ලංකාවේ මිනිස්සුන්ගෙන් ඉල්ලනවා දැන් 2015 ඉඳන් අපි පොලිස් කාර්යව පත් කරනවා. අපි ඔක්කොම හොරු එක්ක වෙලා හරිද පොලිස් කාර්යය පත් කරනවා. ඊට පස්සේ ඔහු හොරෙක් වෙනවා. එතකොට ලංකාවේ මිනිස්සුන්ට මං ඉල්ලනවා හොරු ওই පොලිස් කාර්යය පත් කරුවා ඇති. හරිද දැන් රට සංවර්ධනය කරන මිනිහෙක් තෝරාපත් කරගන්න. රටට ජය වේවා. රටට ජය වේවා.